අද අපි බලමු ගැල්වනික් සෙල්ස්. එහෙම නැත්නම් වෝල්ටේක් සෙල්ස් කියලා කියනවා මේවට. ඒවායේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. හරි. මේ ඩයග්‍රෑම් එකේ පේන විදිහට ඔයගොල්ලන්ට පේනවා ගැල්වනික් සෙල් එකක්. ඒකේ ඉලෙක්ට්‍රෝඩ්ස් දෙක මොනවද? සින්ක් ඇනෝඩ් එකයි. ඊට පස්සේ කොපර් කැතෝඩ් එකයි. ඉලෙක්ට්‍රෝඩ්ස් වෙන්නේ සින්ක් සහ කොපර්. එතකොට මේක සින්ක් කොපර් ගැල්වනික් සෙල් එකක්. හරි. අපි සෙල් එක ගැන කතා කරන්න කලින් සින්ක් ඇන්ඩ් කොපර් වල රියැක්ෂන් එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. ඔගොල්ලෝ ලැබ් එකේදී එහෙම කරලා ඇති මේ එක්ස්පෙරිමන්ට් එක. දැන් හිතන්නකෝ කොපර් සල්ෆේට් සොලියුෂන් එකක් තියෙනවා. හරිද? කොපර් සල්ෆේට් සොලියුෂන් එකක ඔගොල්ලෝ දන්නවා කොපර් 2+ අයන මෙන්න මේ වගේ නිල් පාට ඩොට්ස් අඳිනවා කොපර් 2+. හරිද? කොපර් 2+ අයන මෙන්න මේ වගේ විසිරීලා තියෙනවා. දැන් ඒකට සින්ක් කෑල්ලක් දැම්මම මෙන්න වගේ සින්ක් ස්ට්‍රිප් එකක් දැම්මම මොකද වෙන්නේ? මේ කොපර් 2+ අයන කොපර් විදියට මේ සින්ක් පටිය මත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන අතරේ මොකද වෙන්නේ? මේ සින්ක් පටියේ තියෙන සින්ක් අයන සින්ක් සොලිඩ් ටික සින්ක් 2+ විදියට මෙන්න මේ ද්‍රාවණයට එනවා. එතකොට මේක වෙන්නේ මොකද්ද? කොපර් 2+ අයින් වෙලා සින්ක් 2+ මෙන්න මේ ද්‍රාවණයට එන එක. දැන් මේක වෙද්දී කොපර් 2+ කොපර් වෙන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍යයි. සින්ක් සොලිඩ් එක සින්ක් 2+ වෙන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න අවශ්‍යයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සින්ක් මේකෙන් ගැලවිලා මේ සින්ක් ස්ට්‍රිප් එකෙන් ගැලවිලා සින්ක් 2+ වලට පත් වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා. අන්න ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන තමයි කොපර් 2+ කොපර් විදියට මෙන්න මේ සින්ක් පටිය මත තැම්පත් වෙන්නේ. හරි දැන් මේ සිද්ධිය මෙහෙම වුණාට අපිට මේකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද මේක නිකම්ම කොපර් තැම්පත් වෙන එක විතරයි වෙන්නේ සින්ක් පටිය මත. දැන් අපිට අවශ්‍යයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක. ඉලෙක්ට්‍රෝන දෙකෙන් කරන්ට් එකක් ලබා ගන්න. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන කරන්ට් එකක් කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවානේ. ගමන් කිරීමක්නේ. ඍණාග්‍රේ සිට ධනාග්‍රේට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට මොකද වෙන්නේ? ධනාග්‍රේ සිට ඍණාග්‍රේට කරන්ට් එක ගමන් කරනවා. නේ? එතකොට අපිට කාර්යයක් කරගන්න පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක යූස් කරලා. මෙන්න මේ තියරි එක තමයි ඇත්තටම ගැල්වනික් සෙල් වල යූස් වෙන්නේ. මෙන්න මේ සින්ක්ගෙන් කොපර්ට ලබා දෙන ඉලෙක්ට්‍රෝන දෙක අපි සර්කිට් එකක් කරහා යවලා අපිට අවශ්‍ය කාර්ය කරගෙන තමයි කොපර්ට යවන්නේ. අන්න ඒකට තමයි අපි දැන් ගැල්වනික් සෙල් එකක් හදන්න යන්නේ. දැන් අපි බලමු ගැල්වනික් ඊට කලින් තව දෙයක්. දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙතන සින්ක් සල්ෆේට් සහ සින්ක් සොලිඩ් එක තියෙනවා. මෙතන තියෙනවා සින්ක් 2+ SO4 2-. මේ තියෙන සින්ක් සොලිඩ් එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා කොපර් සොලියුෂන් එක. මේක තියෙනවා කොපර් 2+. ඊට පස්සේ සල්ෆේට් SO4 2-. ඒ වගේම මෙතන තියෙනවා කොපර් සොලිඩ් එක. දැන් මෙහෙම කරොත් මේ දෙන්න සෙට් කරලා වයර් එකක් දානවා. මෙහෙම කරොත් ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගමන් කරාවිද? දැන් හිතන්නකෝ සින්ක් සොලිඩ් එක ඒක ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා මේක වෙන්නේ මෙතන සින්ක් ඉන්නවා. සින්ක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා කියන්නේ මෙතන ඉන්න සින්ක්ට පුළුවන් සින්ක් 2+ වල පල්ලෙහාට එන්න. එතකොට මේ ඉවත් කරන ඉලෙක්ට්‍රෝන දෙකට මොකද වෙන්නේ? මේ වයර් එක දිගේ යන ඉලෙක්ට්‍රෝන දෙක කොපර් ගාවට ගිහිල්ලා කොපර් 2+ මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවානේ. මේ සාන්ද්‍ර මේ ද්‍රාවණයේ ඉන්න කොපර් 2+ මේ ලබා දෙන ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන මම රතු පාටින් අඳින්නම්. ඉලෙක්ට්‍රෝනේ ගමන් මාර්ගය තමයි මම මේ රතු පාටින් අඳින්නේ. මෙන්න මේ මෙයාගෙන් තමයි ඉලෙක්ට්‍රෝන එන්නේ. අරගෙන මොකද වෙන්නේ? කොපර් සොලිඩ් විදියට මෙයා මත ඩිපොසිට් වෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම වුණොත් මොකද වෙන්නේ? මේකට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මොකද වෙන්නේ? මෙයාගේ charge එක සම්පූර්ණයෙන් රිඩ වෙනවනේ නේ. මොකද කොපර් 2+ අයින් වෙනවා. මෙන්න මේ කොපර් 2+ අයින් වෙද්දී මේ සල්ෆේට් වල 2- එකක් තියෙන්නේ. 2- එක බැලන්ස් කරන්න කවුරුත් නැති වෙනවනේ නේ. එතකොට 2- තමයි මේක ඉතුරු වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ සෙල් එකම රින වෙනවා එහෙම වුණොත්. එතකොට මෙතන සාම්පල් එකේ සින්ක් 2+ සල්ෆේට් ඉන්නවා. ඊට අමතරව මේ ඉලෙක්ට්‍රෝඩ් එකෙන් සින්ක් 2+ මේකට ඇවිල්ලා මොකද වෙන්නේ? මෙහෙම පොසිටිව් charge හැදෙනවා හැමතැනම. එතකොට මේක සම්පූර්ණයෙන් පොසිටිව් වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මෙන්න මෙහෙම
සම්පූර්ණයෙන්ම පොසිටිව් සහ නෙගටිව් ද්‍රාවණ දෙකකට මේ වගේ නිකන් තියෙන්න බෑ. හරිද? මේ දෙන්න අනිවාර්යෙන් බැලන්ස් වෙන්න ඕනේ තව පොසිටිව් charge එකකින්. මේකේ ඍණ charges හැදිලා සම්පූර්ණ ද්‍රාවණයෙම ඍණ ආරෝපණයක් එන්න බෑ. මොකද එහෙම ද්‍රාවණයක් තාම ලෝකේ හැදිලත් නැහැ. එකක් හොයාගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් Nobel Prize එකක් වුණත් දිනා ගන්න පුළුවන් මේ වගේ ද්‍රාවණයක් හොයාගත්තොත්. ඒ නිසා මේකත් එහෙමයි. ඉලෙක්ට්‍රෝන අයින් කළා මෙයාට මේ විදිහට ධන විදිහට ඉන්නත් බෑ. හරිද? ඒ නිසා මේක මෙහෙම නිකන් තිබුණොත් මේ වගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙහෙම ධන විදිහට මෙයාට තනියම ඉන්න බැරි නිසා. ඒකට අපි මොකද්ද කරන්නේ? මෙයාට වෙන කොහෙන් හරි අපිට ඍණ ආරෝපණයක් දුන්නොත් මෙයා zinc 2+ විදිහට ද්‍රාවණයට එන සැරේට එයාට ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න කවුරු හරි හිටියොත් එතකොට වැඩේ හරි නේද? එතකොට පුළුවන් අපිට charge එක balance කරගන්න. අන්න ඒකට තමයි අපි salt bridge කියලා එකක් දාන්නේ මෙන්න මේ දෙන්න අතරේ. දැන් මෙතන zinc 2+ එන සැරේට අපිට salt bridge එකෙන් කවුරු හරි ඍණ ආරෝපණයක් මේකට ඇතුල් වෙන විදිහට හදාගන්න පුළුවන්. ඒක තමයි දැන් මෙන්න මේ සෙල් එක ගත්තම අපිට පේන්නේ. මේ තියෙන අර කලින් කිව්ව කතාවමයි zinc anode එක මෙතන තියෙනවා. එයා sulfate solution එකකින් ඉන්නේ zinc sulfate solution එකකින් ඉන්නේ. මෙයා මෙතන copper anode එක copper cathode එක තියෙනවා. එයා ඉන්නේ copper sulfate solution එකක. දැන් අර මම කලින් කිව්වා වගේ zinc කැමති copper එක set වුණා. මෙන්න වගේ wire එකකින් copper එක set කරාම මොකද්ද වෙන්නේ? zinc කැමති ඉලෙක්ට්‍රෝන අයින් කරලා zinc 2+ විදිහට හැදෙන්න. එතකොට copper කැමති copper 2+ ඉලෙක්ට්‍රෝන අරගෙන මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් copper 2+ අර zinc ගෙන් එන ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන copper solid විදිහට තැම්පත් වෙනවා. මෙන්න මෙතන මතු පිට පෘෂ්ඨයේ. මෙතන වෙන්නේ zinc ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා ද්‍රාවණයට යනවා zinc 2+ විදිහට. අයින් කරන ඉලෙක්ට්‍රෝනේ අර කලින් වගේ ද්‍රාවණය ඇතුළෙම නෙමෙයි ගමන් කරන්නේ. අපි දැන් මේ ඉලෙක්ට්‍රෝනේ එළියට ගත්තනේ. මම මෙතන පෙන්නුවේ ඉලෙක්ට්‍රෝනේ. කලින් උනේ zinc 2+ වලට පත් වෙද්දි ද්‍රාවණය ඇතුළේ මේ ඉලෙක්ට්‍රෝනේ ගිහිල්ලා copper එක සෙට් උනේ. දැන් අපි copper තියෙන එළියනේ. ඒ නිසා අන්නේ ඉලෙක්ට්‍රෝනේ එළියට ගත්තා වයර් එකකින්. ඉලෙක්ට්‍රෝනේ අපිට මොකක් හරි මේ මැද්දේ වෝල්ට් මීටර් කියලා තියෙන්නේ. මොකක් හරි සර්කිට් එකක් සෙට් කරොත් සර්කිට් එක හරහා ගිහිල්ලා කැතෝඩ් එකට ගමන් කරන්න පුළුවන්. එතකොට සර්කිට් එක වැඩ කරනවා. දැන් අර කලින් කිව්ව කතාවයි මතක් කරගන්න. මෙතන zinc 2+ හැදෙන්න මොකද වෙන්නේ? මෙයාගේ ධනාරෝපණයක් එනවා. දැන් salt bridge එකෙන් වෙන්නේ මෙතන zinc 2+ එකක් හැදිච්ච ගමන් මෙතනින් ක්ලෝරින්ලා දෙන්නෙක් එනවා. ක්ලෝරින්ලා දෙන්නෙක් ඇවිල්ලා ඒ zinc 2+ ගේ charge එක balance වෙනවා. මෙතනත් එහෙමයි. copper 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් copper solid විතර මෙතන තැම්පත් වුණා. මෙතන sulfate එකක් ඉතුරු වෙනවනේ. අන්නේ sulfate balance කරන්න potassium+ ලා දෙන්නෙක් ඇවිල්ලා sulfate balance කරන්න. ඔන්න ඔක තමයි salt bridge එකේ කතාව. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දි සර්කිට් එකක් through අනිවාර්යෙන් සර්කිට් එක closed සර්කිට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් salt bridge එක නැත්තම් මෙතන ඉඳන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා සර්කිට් එක ඇරිලානේ. මේ දෙන්න කනෙක්ට් වෙලා නැහැ කොහෙන්වත්. මෙන්න මේ වගේ රවුමක් විදියට කරන්ට් එකේ පාත් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. දැන් මෙහෙම ගියාම ඕගොල්ලන්ට පේනවා මේක සර්කිල් එකක්. පටන් ගත්ත තැනටම සර්කිට් එක සෙට් වෙලා. මේක තමයි closed සර්කිට් එකක් තියෙන්නේ. කියන්නේ salt bridge එක නැත්තම් මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා මෙතන මගින් නවතිනවා. එහෙම මගින් නැවතනවා නම් අනිවාර්යයෙන් මේක open circuit එකක්. open circuit එකක් නම් open circuit එකක current එක ගමන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ physics වලට මේක ඉගෙනගෙන ඇති. switch එකක් on off කරනවා වගේ තමයි. switch එකක් on කරාම circuit එක මැද්දෙන් කැඩෙනවා. switch එක off කරාම මැද්දෙන් set වෙනවා. අන්න එක තමයි මේකෙත් යොදන තියරි එක. හරි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති salt bridge එක use කරන හේතුව. හරි දැන් මෙතන සාමාන්‍යයෙන් salt bridge එක වැඩ කරන්නේ මෙතන ඔයගොල්ලන්ට තියෙනවා cotton plugs. ඒ cotton plugs තියෙන්නේ මේ දෙන්න නිකන් ඇවිල්ලා mix වෙන එක නවත්තන්න. මේ දෙකේ මෙතන අර salt bridge එක ඇතුලේ salts ටික හිර කරලා තියෙන්නේ. මෙතනින් මොකක් හරි zinc anode එක ගත්තොත් මෙතන මොකක් හරි ධන charge එකක් හැදුනොත් විතරයි chlorine මෙතෙන් එළියට එන්නේ. ඒ වගේම අනිත් පැත්ත copper වල මේ පැත්තේ ඍණ charge එකක් හැදුනොත් විතරයි potassium ඇවිල්ලා එයාව balance කරන්නේ. හරි දැන් මේ cell එක මේ specific cell එකට අපි තව නමක් කියනවා. ඒක තමයි Daniell cell. Daniell cell කියන්නේ
zinc සහ copper යොදාගෙන හදන galvanic cell එකක්. ඒ කියන්නේ galvanic cell එකක් යටතේ තියෙන එක cell එකක් තමයි මේක. galvanic cells ඔය hydrogen platinum use කරලා galvanic cell හදන්න පුළුවන්. ඒක වෙන જાති cell එකක්. දැන් මේ specific cell එකට දෙන නමක් තමයි අපි කියන්නේ Daniell cell කියන එක. හරි. ඒ වගේම salt bridge එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ රියැක්ෂන් එක වෙන්න මේ salt bridge එක ඇතුලේ තියෙන අයනත් එන්න අඩු වෙනවා. මේක ඕනනම් දවස් ගාණක් රියැක්ෂන් එක කරොත් salt bridge එක ඇතුලේ අයන අඩු වෙලා ඔයගොල්ලන්ට ආයේ salt bridge එක රීෆිල් කරන්න උනත් වෙන්න පුළුවන්. ගොඩ කාලයක් ඕන සති ගණන් මාස ගණන් රියැක්ෂන් එකක් කරොත් ඇතුලේ තියෙන salt bridge එකේ අයන්ස් ටික මේ දෙපැත්තට ඇවිල්ලා ඒක ඉවර වෙනවා. එහෙම කරනවා නම් salt bridge එක රීෆිල් කරන්න වෙනවා. හරි. ඕක තමයි galvanic cell එකේ basic idea එක. මේකේ cell notation එක ගත්තොත් මම කියන්න දැන් cell notation එක ලියන්නේ කොහොමද? මුලින්ම cell notation එක ලියන්න ඕනේ anode ඉඳන් cathode දක්වා. හරිද? දැන් මෙතන anode එක මොකද්ද? anode එකේ වෙන reaction එක මුලින් ලියා ගන්න ඕනේ. anode වල වෙන්නේ zinc solid ඊට පස්සේ අපි මෙහෙම ඉරකින් වෙන් කරන්න ඕනේ. මොකද මේ දෙන්න අතර මේ potential එකක් තියෙන නිසා. දැන් හිතන්නකෝ zinc හරි zinc solid යනවා zinc 2+ වලනේ. දැන් මෙතන potential difference එකක් තියෙනවනේ. මෙතන ධන 2යි මෙතන බිඳුවයි. අන්න ඒ නිසා තමයි අපි මෙතනින් වෙන් කරන්නේ. potential එකක් difference එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඉරකින් වෙන් කරනවා. zinc solid යනවා කාටද? zinc sulfate වලට. zinc 2+ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් zinc sulfate කියලා ලියන්නත් පුළුවන්. මොකද්ද state එක aqueous. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙනවා මේ උඩ තියෙන කම්බිය අමතක කරන්න. ඒක පිටින් දෙන එකක් නේ අපි සර්කිට් එක. දැන් setup එක ගැන කතා කරොත් මුලින් zinc anode එක තියෙනවා. ඒක sulfate වලට යනවා. zinc solid. ඊට පස්සේ මොකද්ද හම්බෙන්නේ අපිට? salt bridge එක. salt bridge එක අපි දානවා මෙන්න මේ ඉරි දෙකකින්. salt bridge එකට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ reduction එක. copper sulfate තමයි copper වලට යන්නේ. copper sulfate CuSO4 මෙතන copper sulfate කියන්නේ copper 2+ නේ. copper 2+ ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන තමයි මොකටද යන්නේ? copper sulfate aqueous නේ. AQ එයා යනවා copper solid වලට. ඔන්න ඔහොම තමයි cell notation එක ලියන්නේ. මේක zinc copper cell notation එක. ඔය වගේම තමයි අනිත් ඒවාටත් තියෙන්නේ ලොකු අමාරුවක් නැහැ. මේ පැත්ත anode එක මේ පැත්ත cathode එක. වැඩේ ලේසි. oxidation reduction වෙන විදිය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මම අර කලින් වීඩියෝ එකේ කරා oxidation reductions වෙන්නේ කොහොමද කියලා cell එකක. ඒකත් මුලින් බලලා ඉන්න. ඊට පස්සේ අවුලක් නැහැ. මේක ලේසි තේරුම් ගන්න ලේසි. හරි ඊළඟට අපි හම්බ වෙමු hydrogen platinum cell එකේ.